කොහොමද හොඳයි දායකනේ? අවුලක් නැහැ හොඳයි ෂේප් එක යනවා. සාමාන්‍යයෙන් හොඳ සැලරි එකක් ගන්න පුළුවන්ද? මොකද ඔයා ඇවිල්ලා අන්ස්කිල් කෙනෙක් නෙමෙයි. ඔයා ස්කිල් ජොබ් එකකට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඔයාට හොඳ සැලරි එකක් හම්බ වෙනවද ආයතන? ඔව් ඒ කියන්නේ ලෙයි 5000ක් වගේ සැලරි. ලෙයි 5000ක් හම්බ වෙනවා කියන්නේ හොඳයි. මොකද ලෙයි 5000ක් කියන්නේ යාළුවනේ ලංකාවේ මුදලෙන් 6.50යි 3.50 3.25 3.50 විතර හම්බ වෙනවනේ නේද? දල වශයෙන්. හැබැයි ඒ ඇවිල්ලා අපිට හම්බ වෙන මුදල එතකොට කැමරට කීයක් දෙනවද? කෑමට 500. කැමරට 500 දෙන accommodation කොහොමද? accommodation free ඇතුලේ තියෙන්නේ. separate accommodation. ඔයාට රූම් එකක් හම්බෙලා තියෙනවා. ඔව් මට වෙනම තියෙන බත්. කතා කරනවා අපි ජර්මනිය වන්නම් ප්‍රාන්සිය වන්නම් අරේ වන්නම් බෙල්ජියම්ද ස්විස්ලන්ත නෙදර්ලන්ත අරේ මේ ඒකේ අර හරියට ෂුවර් එකක් නැතුව ගිහිල්ලා මේ අමාරු වෙටෙන්න බැහැ නේද? ඒක නිසා ඒක කට්ටිය කොච්චර කිව්වත් මේ වීඩියෝ කර කර අපි කොච්චර කිව්වත් අපිට බයිනවන්නේ උඹලා රොමේනියාවට වෙලා හිටපන් උඹලාගේ නිජ බිම රොමේනියාව තමයි උතරින් එහා ලෝකයක් නෑ. මෙහෙමයි අනේ උන්ට යන්න දීපන් කිය අපි සමහරට බයින්නේ මල්ලි මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මේවා කරන අය තමයි ඉතින්. කමෙන්ට්ස් දාලා බයින් ඉතින් ඕවා කමෙන්ට්ස් බලලා ලංකාවේ අයත් හිතනවා මේ ලංකාවේ කියන්නේ අපි ලංකාවේ අයත් හිතනවා අම්මා තමයි රටට ගියලා හොඳයි මරු. හැබැයි ජෙනුයින් එහෙම යන්න තියෙනවා නම් යන්න. ඔව්. ජෙනුයින් අපිත් එක්කම ආපු සමහර ගියපු අය ඉන්නවා. මොකද කියන්නේ ඒගොල්ලෝ? ඉතින් ඇත්තටම රුමේනියාව හොඳයි කියලා. ගියාට පස්සේ දැන් කියන්නේ දැන් කරගෙන දැන් ඉතින් අපිට ඉන්නවා. එතකොට එහෙමයි මෙතකොට මෙහෙමයි කියලා වදනක් ඇත්තේ. හිඟානක අපි හිඟා කාලනේ පිට රටකට ගොඩ බැස්සේ. රුමේනියා මීනියා ඉතාලියා මීනියා ඔස්ට්‍රේලියා මීනියා වැඩ පෙරදිග කොරියන් මීනියා. ජය වේවා සුබ දවසක් හැමෝටම. රොමිනියා රූට් YouTube channel එකත් එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ ආදරෙන් අද දවසේ පිළිගන්නවා. බුකස් අපු වෙලාවේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම ඔයගොල්ලන්ට මේ රටට එන්න ඉන්න අයට විශේෂ වැදගත්. ඇවිල්ලා ඉන්න අලුත් අයටත් වැදගත් තොරතුරු දෙනවා. මොකද මේ රටේ මැච් එකක් ගහලා ජීවත් වෙන්න කොහොමද දේවල් උපකාරවත් වෙන්නේ කියලා. මේ ඉන්නේ අලුතින් අල්ලගත්තු යාළුවා මේ පැත්තේ ඉන්න තව යාළුවෙක් මේ. නමුත් මෙයාගේ තොරතුරු තමයි ගන්නෙ. මල්ලි නම මොකද්ද? මගේ නම යසිරු. යසිරු ටිකක් හයියෙන් කතා කරන්න ඕන අපි මොකද වීඩියෝ යසිරු ගම්පලාද කොහෙද? මම මාතර. යසිරු රොමේනියාවට එන්නේ කොයි කාලෙද? මං ආවේ 2022. 2022 කියන්නේ දැන් ඇවිල්ලා අවුරුදු 3 යන්නේ මේනේ. ඔව්. අවුරුදු 3 යන්නේ. කොහොමද රොමේනියාවට එන්න පාත් එක හදාගත්තේ? ඒජන්සියක් කරාවද? යාළුවෙක් ගත්තද? නෑ ඒජන්සියක් කරා ආවේ. කැමතිද කියන නම ඒජන්සිය? ඔව් සුහාරා ඒජන්සිය හරහා ආවේ. කුරුණෑගල? ඔව්. සුහාරාගේ. ගලිගම වේද? කුරුණෑගල. කුරුණෑගල සුහාරාගෙන් ආවේ. හරි. මෙහෙට එන්න කලින් ලංකාවේ මොනවද කරේ? ලංකාවේ මෙකැනිකල් ඩ්‍රාෆ්ට්මන් මෙකැනිකල් ඉංජිනේරින් ඊපස්සේ ජොබ් එක ඉදිරිය කරා. හරි. ඇයි එන්නේ හිතුනේ රොමේනියාවට? ඉතින් හොඳ ජොබ් එකක් කරලා දී. වැඩකාරයෙක් ඇත්තටම. ඔව් ඉතින් ඉතින් ආසාව ඇති වුණා. යුරෝපෙට එන්න ආසාවට දාවේ නැත්නම් ලංකාවේ ආර්ථිකය නිසා දාවේ මොකද? යුරෝපෙට එන්න ආසාවක් තිබුණා. හරි. ඒක නිසා try කරා ගහුවා ගල ගහපු ගල වැදුනා. කොහොම හරි කොච්චර කාලයක් බලන් ඉන්නුනාද ඔය ඒජන්සියට ඩොකියුමන්ට්ස් ප්‍රොසෙස් එක සඳහා? අවුරුද්දක් විතර බලන් ඉඳලා. අවුරුද්දක් යද්දි මොනවද හිතුනේ වට? වැඩේ වෙයිද? ඒ වෙන එකක් නැහැ කියලා තමයි හිතුනේ. පස්සේ කොහොම හරි ගොඩක් අයට එන සිතුවිල්ල වැඩත් ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නේ කාලය යද්දි හිතෙනවා වංචා කරලා බොරු කරලා එහෙම කියලා. එහෙම හිතෙනවා. අපිට උනත් ඕන කෙනෙක් හිතෙනවා. නමුත් අවුරුද්දක් යද්දි ආරංචි ආවා ඔයාගේ වීසා එක ඕකේ කියලා. වර්ක් පර්මිට් එක ආවා වීසා වැදිලා. කොහොම හරි අවුරුද්දක් යද්දි ආවා. ආවේ වෘත්තිය මොකද්ද මල්ලි? මං ආවේ කියන්නේ ඩ්‍රාෆ්ට්මන් විදියට තමයි. පස්සේ කොහොම හරි කියන්නේ එතනින් මාරු වුණා මම. ඇයි දැන් ආවේ ඩ්‍රාෆ්ට්මන් විදියටනේ. දැන් ආපු දැන් පොරොන්දු වෙච්ච ජොබ් එක හම්බුණා. එතන නැහැ. හරි. ඒක තමයි මට වැදගත් දේ. ඒක තමයි. මොකද සමහරුන්ට හම්බ වෙනවා පොරොන්දු වෙච්ච ජොබ් එකම සමහරුන්ට හම්බ වෙන්නේ නැහැ. දැන් ඔයාලට හම්බුන්නේ නැහැ ඒක. හම්බුන්නේ නැහැ. ඒතකොට මොකද හිතුනේ? ඊට පස්සේ ඉතින් ටිකක් කලින් ගියා මාස 9ක් විතර වැඩ කරා. වැඩ කරලා ඒ අතරදී හෙව්වා ජොබ් එක මගේ. හෙව්වා වෘත්තියට ගැලපෙන ජොබ් එකක් හෙව්වා. අර පොරොන්දු වෙච්ච ජොබ් එක හම්බුන්නේ නැති වුණාම සතුටින් වැඩ කරේද? නැහැ ඉතින් සතුටින් නෙමෙයි. මොනවද කරන්න උනේ එතන කියන්නකෝ. දැන් ඔයා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් වෙලත් ඇවිල්ලා මොනවද වැඩ කරන්න දුන්නේ එතන? එතන තිබුණා. ඒ කියන්නේ අතරම පොඩි ස්කෙච් ඇඳලා ඒ වැඩ ටික තිබුණා. ඒ කියන්නේ අර ලොකුවට මගේ ෆීල්ඩ් එකට තිබුණේ නැහැ. ලංකාවේ කරපු තරම් ඔයා ස්ටෑන්ඩඩ් විදියට මෙහෙ වැඩ කරේ තිබුණේ නැහැ. හරි. ඊට පස්සේ කොහොම හරි මාස 9ක් එතන ඉඳලා ડોකියුමන්ට් ප්‍රොසෙස් එකත් උනායින් පස්සේ මේ 2022 එක කතන්දර කියන්නේ අපි. නැත්නම් සමහරව හිතනවා අම්මලා මාස 9ක් ගියින් පස්සේ ජොබ් මාරු වෙන්න පුළුවන් කියලා දැන් ඉන්න හිතනවා. දැන් බැහැ මල්ලි අවුරුද්දක් යනකම් 2023 දී මම කියන්නේ මෙහි තියෙන වෙබ්සයිට් එක කරා ජොබ් එකක් හොයාගෙන ඉන්ටර්වියු ගියා. ජොබ් එක තුනකට ඉන්ටර්වියු ගියා. ගිහලා ඊට පස්සේ ජොබ් එක සෙට් වුණා මගේ ෆීල්ඩ් එකේ. ඊට පස්සේ හෙට ආවා. ආවට පස්සේ මුලින්ම ආවේ සිටියේ මොකද බුකරස්ද? නෑ මුලින්ම පිටස්ටිවල් වලට. ඊට පස්සේ දැන් ඉන්නේ බුෆ්ටියා මම දන්නේ නෑ. අතන කොහෙද මල්ලි බුෆ්ටියා කියලා කියන්නේ බුකරස් ඉඳලා කිලෝමීටර් 23ක් විතර වගේ. ඒක බුකරස්ම තමයි. බුකරස්ම තමයි. ශ්‍රී වලට වගේ බුකරස්ම තමයි. හරි. දැන් එතකොට ඔයා ඩ්‍රාෆ්ට්මන් ජොබ් එක කරගෙන යනවා. ඔව්. ඒ කියන්නේ එතන මෙහෙම ආපු ගමන් ඊට පස්සේ මට ඩොකියුමන්ට් හදාගන්න බැරුණ වර්ක් පර්මිට් එක ඇප්ලයි කරලා. ඔව්. ආයතනේ. ඊට පස්සේ මාස 5ක් වගේ වැඩ කරා. ඊට පස්සේ ලංකාවට යන්න උනා. ලංකාවට යනවා කියන කම්පැනියෙන් කිව්වද යන්න කියලා ලංකාවට. ඔව්. ඒ කියන්නේ අර ඩොකියුමන්ට් හදාගන්න බැරි වුණා. ඉන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්.
ඔව් එයාලගේ ඒගොල්ලෝ යාගේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක හරියට කරේ නැහැ. සමහරවිට දන්නේ නැතුව ඇති. විදේශිකයෝ සමහරවිට වැඩ නොකරලා ඊට දන්නෙත් නැහැ යායතන. විදේශිකයෝ වැඩ කරා ඕනේ කල් සෙට් එකක් වැඩ කරා. ඒගොල්ලන්ගේ ෆෝල්ඩ් එකක් නිසා වෙච්ච මොකද යාලගේ ෆෝල්ඩ් එක. හරි. ඊපස්සේ ලංකාවට ගියා. ගිහිල්ලා යාලා ඔක්කොම කියන්නේ වර්ක් පර්මිට් ඇප්ලයි කරලා ඊට වැඩ ටික ප්‍රොසෙස් එක කරා. ඒගොල්ලෝ කරා. ඒගොල්ලෝ පොරොන්දු පිට තමයි ආව ලංකාවට යවුවේ. ජෙනුයින් කම්පැනි එක. ඔව්. ලංකාවේ Greece company එක. ග්‍රීස් කම්පැනි එක. ඔව්. ලංකාවේ ඉඳදී හිතුණාද මුන් ආයෙ ගනි? එයාලා කියන්නේ කතා කරා මට නිතරම කතා කරනවා. එයාලගේ ඒත් වැඩේ එව්වා. මෙහෙම ඩ්‍රොවින්ග්ස් එව්වා හදලා එවන්න එහෙම කියලා වැඩ කරා. ඔයාලා ඒකට මොනවද සැලරි එකක්? නෑ ලංකාවෙද්දි ගෙව්වේ නෑ. හැබැයි නමුත් ඔයාව ටච් එකේ තියාගත්තා ඒගොල්ලෝ. තියාගත්ත මේ අවුරුද්දක් යද්දී අවුරුද්දක් ගියා හරියටම. වර්ක් පර්මිට් එකක් ගැහුවා. ඔව් වර්ක් පර්මිට් එක වල වීසා ඇප්ලයි කරලා ඒ ටික වැඩ ටික කරගත්තා. ඊට පස්සේ නැවත ආවා. නැවත ආවා. එහෙම ආයතන තියෙනව නැතුව නෙමෙයි. අපිට මේ කියන්න ඕන කියලා තියෙන මෙයාගේ අත්දැකීමේ වැදගත්ම දේ තමයි ජෙනුයින් කම්පැනි එකක් මෙයාව ආයේ ලංකාවට යවනවා. මොකද ඒගොල්ලන්ගේ වැරද්දක්. ඒගොල්ලන්ගේ මිස්ටේක් එකක් නිසා මෙයාව යවනවා ලංකාවට. අවුරුද්දක් ඉඳලා මෙයා නැවතත් එනවා. ආයතනේ දැන් මේ වෙද්දි ඒ ආයතනේ වැඩ කරගෙන ඉන්නවලු. ඔය ආයතනේ. හරි කොහොමද හොඳයි ආයතනේ? අවුලක් නැහැ හොඳයි ෂේප් කියනවා. සාමාන්‍යයෙන් හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. මොකද ඔයා ඇවිල්ලා අන්ස්කිල් කෙනෙක් නෙමෙයි. ඔයා ස්කිල් ජොබ් එකකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාට හොඳ සැලරි එකක් හම්බ වෙනවද ආයතනේ? ඔව් ඒ කියන්නේ ලෙයි මේ සල්ලි වල ලෙයි 5000ක් වගේ සල්ලි. ලෙයි 5000ක් හම්බ වෙනවා කියන්නේ හොඳයි. මොකද ලෙයි 5000ක් කියන්නේ යාළුවනේ ලංකාවේ මුදලෙන් 6.30යි 3.50 3.25 3.50 විතර හම්බ වෙනවනේ නේද? දල වශයෙන්. හැබැයි ඒ ඇවිල්ලා අපිට හම්බ වෙන මුදල එතකොට කැමරට කීයක් දෙනවද? කෑමට 500. කැමරට 500ක් දෙනවා. ඇකොමඩේෂන් කොහොමද? ඇකොමඩේෂන් ෆ්‍රී ඇතුලේ තියෙන්නේ. සෙපරේට් ඇකොමඩේෂන්. ඔයාට රූම් එකක් හම්බෙලා තියෙනවා. ඔව් මට වෙනම තියෙන බාත්රූම් එකයි. ඒ කියන්නේ හැමදේම තියෙනවා. ඔව්. හරි. එතකොට දැන් ඔයා ඒ ආයතනයේ වැඩ කරගෙන ඉන්න සතුටින්. ඔව් ඒකවනේ. හරි. දැන් ඔයාගේ ශේෂ්ත්‍රයේටම මට මේ ශේෂ්ත්‍රයේ හම්බෙච්ච පළවෙනි කෙනා. අපිට හම්බෙලා දින හොන්දරක් ඔය ගස්ලා මේ වැඩ කරන අය. නමුත් මේ ශේෂ්ත්‍රයට එන්න කවුරු හරි ඉන්නවනම් කොහොමද එයා try කරන්න ඕන රොමේනියාවට එන්න? මේ වගේ ජොබ් එකක් හොයාගන්න. ඇත්තට මං එන්න කලින් තුත් හෙව්වා. දැන් මම දැන් ඇත්තටම කරන්නේ මගේ පොසිෂන් එකේ තියෙන numerical control machine tool operator. ඒ කියන්නේ drawing නදින්න තියෙනවා. ඊට පස්සේ laser cutting machine එකක් තියෙනවා. ඒක programming කරලා operate කරන්න ඒ ටික ඔක්කොම කරන්න තියෙනවා. මම ඇත්තටම දන්නේ නැහැ කියන්නේ ලංකාවේ experience එකේ පොසිෂන් එකෙන් තියෙනම් apply කරන්න vacancies ඇති. මම කියන්නේ මම මුලින්ම try කරාද තිබුණේ නැහැ. තිබුණේ. ඔව්. ඇත්තටම කියන්නේ ආවට පස්සේ තමයි හරිම අඩුයි. ඒකේ අඩුයි. නමුත් ඔය ඇවිල්ලා ආවට පස්සේ තමයි ඔව්. ඒක නිසා කෙනෙක්ට දක්ෂතාවය තිබ්බත් මොකකට හරි ඇවිල්ලා අවුරුද්ද දෙකක් යද්දි මැච් එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. පුළුවන්. හරි. දැන් ඔය සතුටින් ආයතනයේ වැඩ කරනවානේ. ඔව් ගැටලුවක් නැහැ. ඔයාට ආවේ නැද්ද දැන් ඔයාගේ තියෙන හැකියාව දක්ෂතාවය යනවා දැන් ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවනේ ඔයා. මේ 3නේ යන්නේ. ආවේ නැද්ද opportunities වෙන වෙන රටවල් වලට යන්න මෙහෙමයි දැන් චේන කරන්න අපිට යන්න පුළුවන්. ඔයාට හොඳ සැලරි එකකට යවන්නම්. ඔයා එන්න කියලා එහෙම ආවේ නැද්ද opportunities? එහෙම කියන්නේ ඉන්න අය කතා කරනවා ලංකාවේ. ඔව් ලංකාවේ අය. ඉතින් ඒ වුණාට ඉතින් ඒක අර කොන්ෆිඩන්ට් නැහැ කොහොමද ගිහිල්ලා වෙන්නේ කියලා ප්‍රොසෙස් එකත් එක්ක. මොකද මේ වෙද්දි ඕන තරම් ලංකාවේ අයට කතා කරනනේ කට්ටිය. ඔව් නේ කතා කරනවා අපි ජර්මනි යවන්නම් ප්‍රාන්ස් යවන්නම් අර යවන්නම් බෙල්ජියම්ද ස්විස්ලන්ත නෙදර්ලන්ත අර මේ ඒකේ අර හරියට ෂුවර් එකක් නැතුව ගිහිල්ලා මේ අමාරු වෙටෙන්න බැහැ නේද? ඒක නිසා ඒවත් කට්ටිය කොච්චර කිව්වත් මේ වීඩියෝ කර අපි කොච්චර කිව්වත් අපිට බයිනවනේ උඹලා රොමේනියාවට වෙලා හිටපන් උඹලාගේ නිජ බිම රොමේනියාව තමයි. උතරින් එහා ලෝකයක් නෑ. මෙහෙමයි අනේ උන්ට යන්න දීපන් කිය අපි සමහරට බයින්නේ මල්ලි මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මේවා කරන අය තමයි ඉතින්. කමෙන්ට්ස් දාලා බයින් ඉතින් ඕවා කමෙන්ට්ස් බලලා ලංකාවේ අයත් හිතනවා මේ ලංකාවේ ගියත් අපි ලංකාවේ අයත් හිතනවා අම්මා තමයි රටට ගියාලා හොඳයි මරු. හැබැයි ජෙනුයින් එහෙම යන්න තියෙනවා නම් යන්න. ඔව්. ජෙනුයින් අපිත් එක්කම ආපු සමහර ගියපු අය ඉන්නවා. මොකද කියන්නේ ඒගොල්ලෝ? ඉතින් ඇත්තටම රුමේනියාව හොඳයි කියලා. ගියාට පස්සේ දැන් කරගෙන දෙයක් නැති කමට ඉන්නවා. ඔව්. හොඳ ජොබ් එකක් කරනවා හොඳ වැටුපක් ගන්නවා නම් මේක නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මේ දවස් 4 නිවාඩුවේ තමයි මම මේ සැරිසරනකට තමයි ඔයගොල්ලෝ හම්බ වෙන්නේ. මොකද ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් බෙදාගන්නේ මිනිස්සු අමාරු වැටුණා අපි අකමැති නිසා. නැත්නම් මේ රටකට ගිහිල්ලා දිනුන වෙනකොට අකමැති කම නෙමෙයි. ඔයගොල්ලෝ යුරෝපයට ආව නම් වෙන රටකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකක් නැතුව ආයි ලංකාවට යන්නොත් ඔයගොල්ලෝ විඳපු දුක මේ රටට එන්න යුරෝපයට ඇතුල් වෙන්න විඳපු දුක ඔක්කොම වතුරේනේ. අනිවාර්යයෙන් අවුරුද්දක් විතර කට්ට කාලා කට්ට කාලා තියෙන සමහර ගොඩක් අය එන්නේ මල්ලේ තියෙන දීපල උකස් කරලා. තියෙන වත්කම් විකුණලා. හැබැයි මෙහෙට ආවයින් පස්සේ එක එක විස බීජ වලට අහු වෙලා මිනිස්සු ජීවිතේ විනාශ කර ගන්නවා නාස්ති කර ගන්නවා. හරි. ඉතින් එන්න ඉන්න අයට අවසාන වශයෙන් දෙන්න දින උපදෙස් මොකක්ද කියන්නේ මට ඔයාලට? දෙන්න තියෙන්නේ ඉතින් කාලය යනවා ඒජන්සි වලින් ගැන කියයිවා කොහොමද මාස යවන්නම් තුනේ යවන්න එහෙම තමයි කියන්නේ. ඒක නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම දන්නවා මම දැන් දෙවෙනි පාරට එන්න මම self apply කරේ. මම මේ work permit එකට පස්සේ self apply කරේ. මට අවුරුද්දක් ගියා. අවුරුද්දක් ගියා. දෙවෙනි පාරේ එන්නත් අවුරුද්දක් මේ රටට ඇවිල්ලා දෙවෙනි පාරේ එන්නත් අවුරුද්දක් ගියා. කලින් ඉන්දියා කියලා ඒක කිසිම එකක් නැහැ මේ ඒ කාලේ යනකොට ඉවසගෙන බලාගෙන තියෙන්නේ. ඒ ඉවසගෙන බලාගෙන කාලේ මල්ලි පුළුවන් කෙනෙක්ට භාෂාව පොඩ්ඩක් ඉගෙන ගන්න. මොකද දැන් ඕන තරම් channels තියෙනවානේ.
ඒක තමයි ස්කිල් එකක් හදාගන්න. හදාගන්න ආවට පස්සේ ජොබ් එකක් කරගන්න ස්කිල් එකක් හදාගෙන සර්ටිෆිකේට් එකක් අරන් එමෙ හිටියම මොකටද හරි ඇවිල්ලා මැච් එකක් ගන්න පුළුවන්. ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට එක ගන්න තියෙනවා. හැබැයි ඔයාගේ තොරතුරු ගොඩක් ඉන්න අයට වැදගත්. ඉතින් වට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ තොරතුරු අපිට ෂෙයා කරගත්ත එක. මොකද අපේ එකම පරමාර්ථය තමයි ඉන්න අයගේ ඔළුව හදන එක. ඔළුව හදන එක. මොකද අපි ලංකාවේ තියෙන මානසිකත්වයෙන් මෙහෙට ඇවිල්ලා දේවල් කරන්න ගියම තමයි අමාරු වෙන්නේ. මේක යුරෝප් රටක්. අපි එන්නේ මේ වගේ රටකට මෙහි නීති රීති මෙහි රෙගුලාසි අපි වලට යටත් වෙලා ඉන්නවනම් අපි වැඩ කරන තැනට කැපවීමෙන් වැඩ කරගෙන ආදරෙන් ඉන්නවනම් අපි ඒක බලා ගන්න. ඔයාට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඔයා බලා ගන්න. ලංකාවට ඇවිල්ලා ආයෙ ගත්තේ ඒකනේ. මම ඇවිල්ලා මාස 5යි වැඩ කරේ. ඒකනේ. ආයෙ යවලා එයාලා ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක කරලා ඒ කියන්නේ මං එනකන් වෙන කවුරුත් ගත්තේ නැහැ. ඒ ඕන තිබ්බ ඔයාව වෙන කෙනෙක් ගන්න. නේ ඔයාලා දාන දෙගොල්ලන්ට විරුද්ධ. බැහැනේ නේ. නමුත් ඔයාව වැඩගත් නිසා ඔයාගේ ක්වොලිටිස් දැක්ක නිසා ඒගොල්ලෝ ආයෙ ඔයාව ගත්තා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට මේ තොරතුරු දුන්නට. එහෙනම් ජය වේවා. හරි ජය වේවා.